ගමේ පන්සලේ තිබ්බ තොইলයක්. ඒ තොইලේ පිලුම් ගහනවා දැකලා ඒවට ආස හිතිලා තමයි මම ජිම්නාස්ටික් කරලා පෙළඹුණේ. මට හරි වදයක්. වදේ කියන්නේ මෙයාගේ අර දැඟලිල්ල කොයි පාරේ යන්නත් එක්කන් යන්න හරි අමාරුයි. උපකරණ නැහැ. ඉතින් මෙයාට උණලි පාවිච්චි කරලා ඒ වගේ කම්බි වයර් එකතු කරලා හරියන උපකරණ නිෂ්පාදනය කරන් තමයි මේ ක්‍රීඩාවේ මේ පුහුණු වීම කටයුතු කරන්නේ. ඉන්දියාව අපිට වඩා බොහොම ඉහළට එනවා පේනවා. මේ නමුත් මනුජ මම සංසන්දනය කරලා බැලුවා මනුජගේ වයස සීමාවත් එක්ක ගත්තාම පොමල් හෝස් එකේ සවෙන් ඉන්දියාවට වඩා බොහොම උඩින් ඉන්නවා. මචං සිලෝනියන්ස් මම ඉන්නේ ගාල්ල යටල මත්ත ගමේ. මම ඇවිත් ඉන්නේ අනාගතයේ ජාත්‍යන්තරය ජයගන්න එහෙමත් නැත්නම් ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගේන්න සිහින දකින පුංචි පුතෙක් ගැන කතාවක් කියන්න. මේ මනුජ මතීෂ ඔහු 2024 සහ 2025 ජාතික ක්‍රීඩා මහා උළෙලේ අනුශූරතාවය මුළු ලංකාවෙන්ම දිනාගත්තා ජිම්නාස්ටික් ක්‍රීඩාව වෙනුවෙන්. ඉතින් මේ මනුජගේ ලොකුම හීනය කවදා හරි ජාත්‍යන්තරය ජයගන්න ඔලිම්පික් පදක්කමක් ලංකාවට අරන් එන එක. ඔහු බොහොම දුෂ්කරතා මැද Tamanගේ දක්ෂතා දක්වන දරුවෙක්. ඒ නිසාමයි මේ වීඩියෝ එක අපි ඔහු වෙනුවෙන් කරන්නේ. පොඩි කාලේ ඇත්තටම මෙයා මට ගෙදර මේ බලා ගන්න හරි අමාරුයි. ඒ මොකද අක්කලා දෙන්න ලොකු එක්කෙනා එතකොට ඉන්නේ. ලොකු එක්කෙනා ඉස්කෝලේ කියන්න ගියාම මෙයාත් මගේ පාසෙන් එනවා. ඉතින් මට හරි වදයක්. වදේ කියන්නේ මෙයාගේ අර දැඟලිල්ල කොයි පාරේ යන්නත් එක්කන් යන්න හරි අමාරුයි. ගෙදර තියලා යන්නත් බයයි. උඩවල් වල ඇඳන් උඩ ඒවයි නැගලා. ඒ කියන්නේ මෙයා නිකන් ඉන්නකොටත් අර ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අපි දන්නේ නැහැ. ඒ වුණාට මෙයාව අර මේ කරනම් ගහනෝ ඒ වගේ මේ පොඩි දේවල් කරා. ඉතින් මම ඕක මොන්ටිසෝරියේදී පොඩි ටීචර්ත් එක්ක කතා කරාම එයා කිව්වා මෙයාව මේ පැත්තට යොමු කරොත් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ තමයි මෙයාව මොන්ටිසෝරි වයසේදීම ජිම්නාස්ටික් ක්‍රීඩාවට දැම්මා. එතනින් එහා මෙයා ලොකු ජිම්නාස්ටික් ක්‍රීඩා වෙනුවෙන් ගොඩක් දේවල් ජයග්‍රහණය කරා මේ දක්වා. මගේ නම HPG මනුජ මාතීෂ. මම ඉගෙනුම ලබන්නේ ගාල්ල ජයවර්ධන විද්‍යාලයේ. මගේ වයස අවුරුදු 15යි. මම ජිම්නාස්ටික් වලට පෙළඹුණේ ගමේ පන්සලේ තිබ්බ තොইলයක්. ඒ තොইලේ පිලුම් ගහනවා දැකලා ඒවට ආස හිතිලා තමයි මම ජිම්නාස්ටික් කරලා පෙළඹුණේ. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 5ක් වගේ වෙනවා. මම ඒව දැකලා තමයි ගෙදර මෙට්ටවල පිලුම් ගහන්න අරගෙන ඊට පස්සේ ඉතින් මට අම්මා බනින්න ගත්තා මේ අතපය කඩා ගන්න හදනවා කියලා. තාත්තා ගහලත් තියනවා මට. එහෙම කළා තමයි ඉතින් මම ජිම්නාස්ටික් කරලා ඉතින් කොහොම හරි කරන්න පටන් ගත්තා ඒක. ඉතින් පස්සේ නම් ඉතින් අවුලක් වුණේ නැහැ මට. දැනට අවුරුදු දැන් මේ දක්වා අවුරුදු 10ක් වෙනවා මේ ක්‍රීඩාවට යොමු වෙලා.
ඉතින් ලොකු දුර ගමනක් ආයේ දැඩි දෙමව්පියෝන්ගේ අපි ලොකු කැපකිරීමක් කළා තමයි මේ ගමන ආවේ. ක්‍රීඩාවට ඉදිරිපත් වුණ වර්ෂේ ඉඳලම මෙයා දක්ෂතම ක්‍රීඩකයා වුණා හැම වර්ෂයකම වගේ. ඉතින් හැමදාම පුහුණු වීම කටයුතු කරනවා. ඉතින් අපි ගෙදර ඇවිල්ලා යාට කෝච් දෙන ගෙදර කරන්න තියෙන වැඩ ඒ දේවල් නිසියාකාරව කරලා තමයි මේ ගමන ආවේ. ඉතින් ලේසි පහසු ගමනක් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ මේ දක්වා. පුහුණු වීම කටයුතු කරන්න නිසියාකාර පහසුකම් නැහැ. ඒ කියන්නේ උපකරණ නැහැ. ආරක්ෂාව පැත්තෙන් ගොඩක් තියෙන්න ඕන ක්‍රීඩාවක්. ඉතින් එහෙම බැලුවොත් අපේ පහසුකම් මේ කියන්නේ අවම පහසුකම් නැති තරම් අපි මේ ක්‍රීඩාවේ යොමු වෙන්නේ. මොකද මේ දැන් ගෙදර ට්‍රේනින් කරන් නිදා ගන්න මෙට්ට භාවිතා කරලා තමයි ඉතින් ආරක්ෂාව ගැන මේ පහසුකම් සපයා ගන්න. නමුත් ඒක ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තමයි උපකරණ නැහැ. ඉතින් මෙයාට උණලී පාවිච්චි කරලා ඒ වගේ කම්බි වයර් එකතු කරලා ඉතින් අපි ගොඩේ තියෙන ඒ කියන්නේ උපකරණ කියන්නේ ජාත්‍යන්තර බඩු නෙමෙයි. මෙහි අපි දන්න ආකාරයෙන් මේකට හරියන උපකරණ නිෂ්පාදනය කරන් තමයි මේ ක්‍රීඩාවේ මේ පුහුණු වීම කටයුතු කරන්නේ. ඒක ප්‍රමාණවත් උපකරණ නෙමෙයි. ඉතින් ඒ වගේ දුෂ්කර ගමනක් තමයි මේ තාක් දුර ඇවිල්ලා තියෙන්නේ. මෙයා ගෙදර ට්‍රේනින් වෙනකොට ඒ අතරතුරේ ඉතින් මෙයා වැටෙන අවස්ථාවන් ගොඩක් තියෙනවා මේ අඩු පහසුකම් හින්දා. එතකොට දැන් මේ ගොඩක් දුරට තාත්තා තමයි ට්‍රේනින් මේ කරවන්නේ. මමත් පුළුවන් තරම් මෙයාගේ පස්සෙන් ඉන්නවා. මෙට්‍රස් ගෙනහැල්ලා දීලා ඒවා නිසියාකාරව හදලා දීලා ගොඩක් දුරට මෙයාගේ පිටිපස්සෙන් මමත් ඉන්නවා. ඉතින් අපි ජාත්‍යන්තර උපකරණයකට පුහුණු ලබන්නේ කොළඹ ගොඩක් දුරට මාසයකට දවසක් හෝ දෙකක් වගේ. ඉතින් ගිහිල්ලා බොහොම පහසුතාවෙන් තමයි මේ නිසියාකාර දින උපකරණ වල පුහුණු ලබන්නේ. ලොකු කැපකිරීමක් අපි මේ කරලා තියෙනවා. අපි හිතනවා මෙයාට මේ ජාත්‍යන්තරයේ ජයග්‍රහණයක් කරා යන්න පුළුවන් වේවි කියලා. මම ජිම්නාස්ටික් කරගෙන ඇවිල්ලා දැන් කොහොම හරි ජාතික මට්ටමින් මම සෙල්ලම් කරනවා. ජිම්නාස්ටික් පිළිබඳ ලොකු හැකියාවක් දැනුමක් තියෙනවා. මම උදේ 5ට නැගිටලා කිලෝමීටර් 2ක් දුවනවා. ගමේ පාරේ තමයි මම දුවන්නේ. දුවලා ඉල්ල තමයි මම ඉස්කෝලේ යන්නේ. ඇත්තටම ගොඩ අපි මේ ඉන්නේ පිරිසර ගම්මානක මේ යටලමත්ත ප්‍රදේශය කියන ගම්මානේ. මොකද නිතරම ගම් වතුරෙන් යට වෙනවා. අපි පාසල් යන්න ගියත් මොකද එක වර්ෂාවක් වැස්සත් ගොඩක් දුරට මේ ගම් වතුරෙන් යට වෙනවා. ඉතින් පාරවල් කියන පහසුකම් අඩුයි. කිලෝමීටර් 2ක් මේ දුවනවා. ඉතින් ඒ දුවන්න තියෙන පාර වුණත් ඇත්තටම වලවල් සහිත මඩවගුරු සහිත පාරක තමයි දුවන්න වෙලා තියෙන්නේ. ඉතින් එවැනි බාධක මැද්දේ තමයි මේ පාසල් යන්නේ මේ පුහුණු වීම කටයුතු කරන්නේ සියල්ල කරන්නේ. හවස ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා 3:00ට විතර ප්‍රැක්ටිස් පටන් ගත්තා. ඊපස්සේ හවස 7:00 විතර වෙනකම් ප්‍රැක්ටිස් කරනවා.
මගේ ප්‍රධාන පුහුණුකරුගේ නම සිසිර කුමාර. මම එතුමාගෙන් තමා පුහුණුවීම් කටයුතු ඉගෙන ගන්නේ. තුමා දැන් වසර 8ක් තිස්සේ පුහුණුවීම් කටයුතු කරනවා. ඉතින් දැනට ගාල්ලේ අවුරෝරා ජිම්නාස්ටික් ආයතනයේ තමයි පුහුණුවීම් ලබන්නේ. මගේ නම සිසිර කුමාර. මම හිටපු ජාතික ජිම්නාස්ටික් සූරයෙක්. 89 මම ජාතික සූරතා දිනලා තියෙනවා ජාතික මහා ක්‍රීඩා උළෙලේ. ඊට අමතරව පසුව මම පුහුණුකරුවෙක් හැටියට කටයුතු කරන්න ගත්තා. එෙහිදී මම පළවෙනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් දෙකේ පුහුණුකරුවෙක් හැටියට වැඩ කටයුතු කරා. 1998 තමයි අපි පළවෙනි ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වුණේ. ඊට අමතරව ලෝක සූරතා වලට සහභාගී වීමට මගේ පුහුණුකාරීත්වයෙන් මම කටයුතු කරන්න මට හැකියාව ලැබුණා. ලංකාවේ ජාතික සූරයන් ගණනාවක් මම බිහි කරලා තියෙනවා. මීට දශක ගණනාවට කලින් සිටම මේ ලංකා පුරා පුහුණු කටයුතු සඳහා මම යනවා. ඒ අතරවාරයේදී මම මනුජවත් දැක්කා. ඒ දකින්නකොට මම එයාව දකින්නකොට එයාට ඇති අවුරුදු 8ක් විතර වයස ඇති. විශේෂයෙන්ම ජිම්නාස්ටික් වල තියෙන සුවිශේෂ ගුණාංග හඳුනා ගැනීමක් කරන්න ඕන. ඉතින් ඒ අනුව මම එයාගේ දැක්කා සුවිශේෂ ගුණාංග. විශේෂයෙන්ම අපි කියන්නේ මේ ශාරීරික යෝග්‍යතා මට්ටම එහෙම يعني බොඩි ක්වොලිටිස් එහෙම ජිම්නාස්ටික් වලට ගැළපෙන මට්ටමේ තිබුණා. මනුෂ්‍ය පුහුණු කිරීමේදී පහසුකම් වල ඌනතාවයේ ඉතා දැඩි ලෙස බලපෑවා. ඉතින් බොහෝ වෙලාවට අපි මේ ගෙවල් වල පාවිච්චි කරන මෙට්‍රස් සාමාන්‍ය උණලී බාර් දැන් මේක සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරයි. ඉතින් මම මේ විදිහට තමයි මුල් කාලේ සමහර හුඟක් ඔය අද ඉන්න ජාතික මට්ටමේ ඉන්න බිහි වෙලා ඉන්න සමහර පුහුණු කරු මට්ටමයි හදුවෙත් ඒ මුල් කාලේ එහෙමයි පහසුකම් තිබුණේ නැහැ. නමුත් මම කවදාකවත් මේ පුහුණු කරන්න ගියදී මට පුළුවන් වුණා ඒ අඩු පහසුකම් යටතේ අපිට තියෙන දේශීය සම්පත් අපි හදාගෙන උපයෝග කරගෙන ක්‍රීඩා බිහි කරන්න. ඉතින් මනුජයටත් ඒ ආකාරයෙන් තමයි කරේ. මුලින්ම ඉහළ දක්ෂව දක්වන්න පටන් ගත්තේ ජාති කනිෂ්ඨ මට්ටමේදී 2019 සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ සූරතාවේදී එහිදී ඔහු රන් පදක්කම් 5ක් දිනා ගත්තා. එහිදී දක්ෂතම ක්‍රීඩකයා වුණත් මනුජ 11න් 15. ඊට අමතරව තනියෙන් සහභාගී වෙලා සමස්ත මේ අනුසූරතාවයේ දිනා ගත්තා. කොරෝනා වසංගතයෙන් පස්සේ ආයේ තරඟ වදින්න අවස්ථාව ලැබුණේ ලංකාවටම 2022 ඒත් සමස්ත ලංකා කනිෂ්ඨ පාසල් තරඟයේදී එහිදී එයා තරඟ වැදුනේ 13න් 15. එහිදීත් රන් පදක්කම් 5ක් දිනා ගැනීම 13න් 15 සූර්යයා බවට පත් වුණා. ඊට අමතරව 2023 අවුරුද්දේ ජාතික කනිෂ්ඨ සූර්යයා වුණා. ඊට පස්සේ පාසල් සමස්ත ලංකා සූර්යයා වුණා 14න් 15. 2024-25 දී ජාතික සූරතාවට සහභාගී වුණා. වසර දෙකේම ජාතික අනුසූර්යයා බවට පත් වුණා. 2025 ජුනි වල පැවැත්වපු ආසියානු තරඟයේදී කොරියාවේ පැවැත්වුණේ දකුණු කොරියාවේ. එහි නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා.
දැන් මේ මනුජ ඉදිරිපත් කරේ දැනට ලෝක මට්ටමේ ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩකයෝ ඉදිරිපත් කරන දක්ෂතා දෙකක්. ඒකට කියන්නේ ෆ්ලොප් සීක්වන්ස් කියලා කියන්නේ. මේකේ මේ අණු දෙකේ මේ තනි අණ්ඩ උපයෝග කරගෙන තමයි මේ දක්ෂතා ඉදිරිපත් කරන්නේ. ඉස්සරහට අපේ බලාපොරොත්තු වෙන ඊළඟ තරඟවලදී මේ දක්ෂතා ඉදිරිපත් කරන්න. ඉතින් මේක තමයි මනුජගේ ඊළඟ අවුරුදු දෙක තුනේ අපේ ෂෙඩියුල් එක වෙන්නේ, අපේ ප්ලෑන් එක වෙන්නේ. අතර දිගට ටොස් කරමු. මම කොයිලත් මේ ජාත්‍යන්තර මට්ටමේ මම මොකද්ද වෙන්නේ කියලා අධ්‍යයනය කරනවා. ඒ ලකුණු මට්ටම මම අධ්‍යයනය කරනවා. ඉන්දියාව අපිට වඩා බොහොම ඉහළට එනවා පේනවා. මේ නමුත් මනුජ මම සංසන්දනය කරලා බැලුවා මනුජගේ වයස සීමාවත් එක්ක ගත්තාම පොමල් හෝස් එකේ සල්වෙන් ඉන්දියාවට වඩා බොහොම උඩින් ඉන්නවා. ඉතින් අපිට පේනවා අපිට යමක් කරන්න පුළුවන් කියලා. ඒක මේ ලොකු මේ ප්‍රායෝගික தත්ත්වයක්. මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඔලිම්පික් ගිහිල්ලා මෙඩල් එකක් අරන් එන්න ලංකාවට. ඒක මගේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක්. මම උත්සාහ ගන්නවා ඒ හීනට යන්න. මං හිතනවා මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් channel එක subscribe කරන්න, like කරන්න, අලුත් වීඩියෝ ගැන දැනගන්න bell button එක click කරන්න. Macam Filonian